රියල් ගාව තිබිච්ච මුදල. හොඳේ. ඕක දෙකට බෙදුවනේ. ඒ කියන්නේ භාගේ භාගේ. හරිද? right? කොහොමයි කියන්නේ? හොඳේ. පුතාට දැන් මේක පුතාට කියලා හිතන්නකෝ. මේක දුවාට. හොඳේ. මේ තමාගේ පුතාට ලැබුණු මුදලින් මේකෙන් ඔව් අන්න හරි. පුතා වේදන් කරලා දෙන කොහොමද? තමාට ලැබුණු මුදල මෙච්චර ඒකෙන් 3න් 2ක් වේදන්. භාගයයි ගුණ කිරීම 2 යට 3. මේකට මේක කපලා ගියාම ඕන මේක ගුණ කළා ගමු කපන්න කලින් ගුණ කරමු. හරිද? ඔය 2යි 3 වල 2 6න් 2 සරල කරාම 3න් 1ක් තමයි පුතා මොන කළේ මුළු මුදලෙන් 3න් 1ක් විය. පුතා බැංකුවේ දැම්මේ කොහොමද? ඒත් අර වගේමයි. භාගයෙන් කීයෙන් ගත්තද? 3න් 1ක්. සරල කරාම ගුණ කරාම කීයද? 6න් 1යි. පුතා මේ බැංකුවේ දාදින් කීයද? 6න් 1යි. 1යිනේ. මුළු මුදල 6ට බෙදලා එකක් තමයි බැංකුවේ දාදිනේ. ඒක කීයක් කියනවද? 12000ලු. තාත්තා ගාව තිබිච්ච ගාන තමයි ළමයි දෙන්නම බෙදලා දීලා තමයි මේ සීන් එකක් උනේ නේ. එහෙනම් මුළු මුදල යන්නේ කොහේ මේ 12000 ඒවා කීයක්ද? 6ක්. 12000 6න් ගුණ කරන්න බින්දු බින්දු බින්දු. 6 වල 2 12න් 2 එකක් විතර 6 1යි 7යි. රුපියල් 72000ක් තාත්තා ගාව තිබිලා තියෙනවා.